කෙනෙකුගේ හිත රිදවන්න කලින් ඔවුන්ව ඇඩවීමට කලින් දහස් වාරයක් හිතන්න. මොකද ඔබ ලෝකයාට හොරෙන් කෙනෙක්ව ඇඩෙව්වත් ඒ කඳුළු වලට වග කියන්න වෙන දවසක් අනිවාර්යෙන්ම එනවා. බුදුන් වහන්සේ දේශනා කළේ කම්මනා වත්තති ලෝකෝ කියලා. ඒ කියන්නේ ලෝකය පවතින්නේ කර්මය මතයි. ඔබ අනුන්ට කරන දේ ඔබටම පෙරලා පෙමිනීම විශ්ව නියමයක්. ජේසුස් වහන්සේ පවසා තිබෙන්නේ ඔබ අනුන්ට යම් දෙයක් කළාද එය ඔබ මට කළා වැනි කියයි. ඒ වගේම කුරානයේ අල්ලා දෙවියන් පවසනවා අසාධාරණයට ලක් වූ එකුගේ කඳුල සහ දෙවියන් වහන්සේ අතර කිසිදු බාධාවක් නැත කියලා. සමහර මිනිස්සු තමන්ට වුණු අසාධාරණය ගැන කාටවත් කියන්නේ නැහැ. ඔවුන් නිහඬවම තමන් විශ්වාස කරන දහම හෝ දෙවියන් ඉදිරියේ හඬනවා. මතක තබා ගන්න. ඒ වැටෙන හැම කඳුළු බිඳුවක්ම විශ්වය සටහන් කරගන්නවා. ඔබේ දියුණුවේ මාවත වැසී යන්න ඒ එක කඳුළු බිඳුවක ශාපය වුණත් ඇති. මිනිස්සුන්ට රිදවලා සතුටු වෙන්න හදන්න එපා. අසරණ වුණු හදවතක වේදනාවට මේ විශ්වය කවදා හරි පිළිතුරු දෙනවාමයි. කෙනෙක්ව රවට්ටලා ලබන తాවකාලික ජයග්‍රහණයට වඩා කෙනෙක්ගේ ආශිර්වාදය ලබන එක කොයිතරම් වටිනවද? මතක තබා ගන්න. ඔබ වපුරන දෙයිමයි ඔබට නෙලා ගන්න වෙන්නේ. ඒ නිසා හැමෝටම ආදරය කරන්න. මම අප්පච්චි.